අහසින් නික්මුණේය. ඔවුන් හිඳගෙන සිටි ගේ මුළුමනින්ම එයි පිරී ගියේය. ගිනි දළු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටවනු ඔවුන්ට පෙනිනි. ඔවුන් සියල්ලෝම ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වී ආත්මයන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අනේ භාෂාවලින් කතා කරන්නට පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ ශුද්ධාත්ම බලය තුළ සභාවේ උත්පත්තිය ගෙන දෙනවා. වහන්සේ කතා කළා වූ බොහෝ දේ, ඉගැන්වුවා වූ බොහෝ දේ ජීවමානව ක්‍රියාත්මක වෙන්නට ඒ සහායදායකයන්ව ගෙන දෙනවා. ප්‍රේමාන්තේනි ක්‍රියා දෙකේ එකේ සිට 4 වෙනි පාදයේ මම කියුවේ. අපි දන්නවා ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වුණන් පසුව උන්වහන්සේ ජීවත්ව සිටින කාලයේදී පවා උන්වහන්සේ කිව්වේ මම ඔබව තනිව සිටිට ඉඩ නැහැ බව. මම ඔබ තනි කරන්නේ යන්නේ නැහැ. ඒ වෙනුවට සහායදායකයන්ව වහන්සේ කෙනෙක් මම ඔබ වෙත එවනවා. දැන් උන්වහන්සේ කියනවා වැදගත්ම දේ මොකක්ද? ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා උන්වහන්සේ ඔවුන් සමග ආහාර බල දෙමින් සිටියේදී ඔවුන් අමතා ඔබ ජෙරුසලමෙන් ඉවත්ව නොගොස් මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තු සිටින්න. ඒ පොරොන්දුව කුමක්ද? ශුද්ධාත්මයන් වහන්සේ. ප්‍රේමාන්තේනි ඔබේ මගේ ජීවිතය අද දේවගතුමා කතා කළාසේ ඒ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව ඔබේ මගේ ජීවිතය බලවත් වෙන්න අවශ්‍යව තිබෙනවා. අද ගොඩක් වෙලාවට ශුද්ධාත්මයන් වහන්සේගේ ගැන කතා කරනකොට අපිට තිබෙන්නේ වෙනම රූපයක්. අද සභාවන් විවිධ ආකාරයෙන් ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ගැන විවිධ ආකාරයෙන් ප්‍රතිරූප මවමින් සිටින කාලයක්. විසුද්ධ වචනය තුළ ඇයි ශුද්ධාත්මයන් වහන්සේගේ බලය එන්නේ? ඒ සභාව අලුතෙන් පිබිදෙන්නට, අලුතෙන් පටන් ගන්නට, සභාව කියන දේ අලුත් උත්පත්තියක් තුළ ගෙනෙන්නට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය නැතුව කිසි දෙයක් සිදු වෙන්න යන්නේ නැහැ. මම පෙරසේ කියනවා වගේ සභාව පටන් ගන්නෙ කොතනින්ද? අපි ගෙදරින්. අපේ නිවස ඇතුලේ. එහෙනම් අපි එකිනෙකා තුළ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කොයිද? ඔබ මා තුළ වහන්සේ වැඩ සිටිනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන හැම ජීවිතයක් තුළම ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය වැඩ සිටිනවා ප්‍රේමාන්තේ. ආමෙන්. ඒ බලය තමයි ඔබ මාව ගෙන යන්නේ. එදා ගෝලයෝ අරමුණක් නැති තැනක එක්සිට්ව ඕන්ට බලාගෙන සිටින්න සිදු වුණා. මොකක්ද ඊළඟට වෙන්න යන්නේ කියන්නේ. ඕන් එක තැනක එක්රැස් වෙමින් මව මරියා සහ ගෝලයෝ 12 දෙනා අතර තවත් 120 දෙනෙකු පමණ ඒ උඩුමහල් මැදුරේ මොනවද කරේ? බලාපොරොත්තුව අයාගෙන ඕන් මොනවද කරේ? උදේට කාලා බීලා ජොලි කරමින් සිටියානේ. නෑ මොකද කරේ? යක්ෂාවේ සිටියා. උන් බලාපොරොත්තුව සිටියේ ආත්මයන් වහන්සේගේ බලය. මම පොඩි වීඩියෝ එකක් දැම්මේ මේ වෙලාව ටිකක් අපිට හොඳට නිදිමත වෙලාව. තුනහස්ගේ ආත්මයන් වහන්සේ අපිට කතා කරන්නේ කුමක්ද? අවදිව අල්ල ගන්න. අවදිව අයිති කරගන්න. ඒ යක්ෂාවෙන් අවදිව සිට අපි කතා කරන්නා වූ බලය ගැන අවදිව අල්ල ගන්න. ප්‍රේමාන්තේනි ඔවුන්ගේ යක්ෂාව බලවත් උනේ එක්සිට්ව එකමුතුව ඔබට පුළුවන් වුණා එක්සිට් යක්ෂාවක් ගෙන එන්න එක කණ්ඩායමක් වශයෙන් එක අරමුණක් තිබුණා. අපේ ඇතුලේ කර්මුණක් තුල අපි ශුද්ධාත්මයන් වහන්සේ ඉදිරියේ ගමන් කරන්න අවශ්‍ය වෙනවා. අපි සභාව තුල ඒ කර්මුණකට අපි විවිධ වූ ආකාරයේ විවිධ වූ අදහස් සමග විවිධ වූ මතිමතාන්තර එක තැනකට එන්න අපිට අවශ්‍යම තිබෙනවා. ඒකට එකිනෙකා සමග අපි ප්‍රේමයෙන් යුතුව අදහස් බෙදා ගන්න අවශ්‍යව තිබෙනවා. එකිනෙකාගේ අදහසකට ගෞරවාන්විතව අපි අදහස් දක්වන්න තිබෙනවා. ගෞරවාන්විතව පිළිගන්න අපි තිබෙනවා. මතයකට මතයක් ගොඩනගාගෙන එන තැනදී
අපිට එක තැනකට එන්න බෑ ප්‍රේමාන්තනේ. සුද්ධාත්මයන් වහන්සේ තුල ඒ ගෝලිය 12 දෙනෙක් විවිධ වූ තනාතිරම් සමග කැඳවපු 12 දෙනෙක් පාවා දෙන අයත් හිටියද? තමන් සමග එකට කාලා බීලා එකට සේවය කරලා එකට ගිය ගමනක මුදල් පසුබියක් තිබුණේ ඔහු ගාව. හැබැයි යේසුස් වහන්සේ ඒ පාවා දෙන්නත් පිළි අරගෙන ගමන් කරන්න හැකියාවක් තිබුණා. නේ? ඒ පාවා දෙන්නාගේ පාද සෝදන්නත් උන්වහන්සේට පුළුවන්කම තිබුණා. මෙන්න මෙතනයි එක්සිත්කම තියෙන ප්‍රමාණය. මෙන්න මෙතනයි ඒ සහභාගීකම තියෙන්නේ. ඒ සහභාගීකම තුල තමයි හැම දෙයක්ම මෙන්න මේ තුල අපි සුද්ධාත්මයන් වහන්සේ තුල නැත්නම් අපිට එකිනෙකා සමගී සහභාගීකම දරන්න බෑ. අපි මොන තරම් එකට ඉගෙන ගාවත් මෙතන මොන තරම් කාලා බෙල සිටියත් ඔය කියන සබාවවත් පවුලවත් ගොඩනගෙන්නේ නැහැ. මම එන්නම් අවසානයේදී සුද්ධාත්මයන් වහන්සේව අයිති කරගන්න ඔබේ මගේ ජීවිතය හිස් වෙන්න නොදෙනවා. ඕන් බලාපොරොත්තුවක් නැතුව බලාගෙන සිටියා. උන්ට යේසුස් වහන්සේ කීප දෙයට උන් පිළිකරුණා. උන් ජෙරුසලමට ආවා. උන් යාත්‍රාවේ සිටියා. උන් යාත්‍රාවේ ඉන්න කල මේ සුද්ධාත්මයන් වහන්සේගේ බලය ඇවිල්ලා ඕන් මොනවද කරේ? පිළිගත්තා, අයිති කරගත්තා. දැන් මේ අයිති කරගත් සුද්ධාත්මයන් වහන්සේ ඔබ මා තුල සිටිනවා නම් ඇයි එකකින් අපි වැඩ ගන්න නැත්තේ? සමහරවිට මම එහෙම කිව්වට අපි ඒකයි අවදි කරගන්න නැත්තේ. ඇයි අපි ඒක යාක්ෂාපූර්වකව තව බලගන්නවත් නැත්තේ? අද අපි ගොඩක් කතා කරන සුද්ධාත්ම දීමනා ගැන, කවුරුත් කතා කරන්නේ සුද්ධාත්ම ඵල ගැන. සුද්ධාත්මයන් වහන්සේගේ අභිමුඛත්වයේ අපි බල ගැන්වෙනකොට මුලින්ම එළියට එන්න ඕනේ මොනවද? ගලාති 5:22 කතා කරන ඵල ටික. ඒ ඵල නැතුව කොහෙද? ඒවට ඵල කියලා තියෙන්නේ අපිනේ. අපේ ජීවිතවල ඒවා අපි පැත්තක දාලා අපි ආත්මික දීමනා ගැන වද වෙමින් සිටිනවා. හොඳයි, ප්‍රශ්නයක් නෑ. නමුත් ඵල නැති ජීවිතේ දීමනා කොහෙද? අද සභාවට වැරදුණු තැන උතන. අද අපි දීමනා පෙරදරි කරගෙන ගමනක් යන නමුත් ඵල ගැන අපි හිතන්න කාලයක් ගන්නෙ නෑ. මේ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, මෘදුකම, පමන දැන ක්‍රියා කිරීම මේ ඵල නමය ඔබේ මගේ ජීවිතය තුළ කවුද ක්‍රියාත්මක වෙන්න උදව් කරන්නේ? ඒ සුද්ධාත්මයන් වහන්සේගේ බලය. ආමෙන්. ඒ ඵල ක්‍රියාත්මක වෙනකොට ඔන්න ස්වාමීන් වහන්සේ සභාව නිවස තුළ ඔබේ මගේ ජීවිතය දීමනා වලින් පෝසත් කරන්නට යනවා. දීමනා වලින් තෝරගන්නට යනවා. ඒ දීමනා 9 1 කොරින්ති 12 කතා කරන 9 විතරක් නෙමෙයි. තව තිබෙනවා දීමනා. එපිස 4:11 කතා කරන ඒවා දීමනා. මෙන්න මේක තමයි ප්‍රේමවන්තයනි අපේ ජීවිතය තුළ ස්වාමීන් වහන්සේ කතා කරන දේ. ඒ බලය ඉතාමත්ම වැදගත්. අපි ලෝකේ ආරම්භ යනකොට ඒ ආත්මයාණෝ මොනවද කරන්නේ කියන්නේ? නැවිල්ල තුල. පළවෙනිට මොකද්ද කියන්නේ? ලෝක ආරම්භයේදී රුහ් කියන වචනය, ආත්මයට දෙන වචනය, හෙබ්‍රේය වචනය, ග්‍රීක වචනය, ෆෙනියුමා කියන වචනය, සුලඟ, බලය ඇති සුලඟ. මොකද්ද කියන්නේ? ලෝකේ මවනකොට මොකද කියන්නේ? නාසික ආත්මයෙන් ජලමන්තුකෙහි සැරසමින් සිටිනවා. ඊවන උපපති පළවෙනි පරිච්ඡේදය කියලා බලන්න. නාසික ආත්මය මේ ලෝකයේ මවන්න ශුන්‍ය තැනක කිසිම දෙයක් නැති තැනක දෙවියන් වහන්සේ මවන නාසික ආත්මය තුල ක්‍රියාත්මක වෙනවා. ඊනනතුරු මොකද්ද වෙන්නේ? මිනිස්යාවම අවලා පයින්වල පණේ. නැත්තම් මොකද කරන්නේ? දැන් අපි ඒකට පයින් ගන්නවා වගේ තමයි ඉන්නේ. ඒක කිසි ගාණක් නැතුවනේ අපි ජීවත් වෙන්නේ. මොනවද දුන්නේ? ඔව් මේ සුනින්දෙන් හරි. මොනවද දුන්නේ?
ජීවන හුස්ම පණ දෙනවා. උන්වහන්සේගේ ආත්මේ ජීවන හුස්ම දෙනවා. මොනවටද දෙන්නේ? ජීවන හුස්ම මොනවටද දෙන්නේ? මැව්වේ මොනවාගෙන්ද? දූවිල්ලට. දූවිල්ලට පණ දෙන්නේ. ඩස්ට්. පොළොවෙන් ගත්ත දේ. ඒ තරම් බලයක් ඔබේ මගේ ජීවිතයට දෙවියන් වහන්සේ දීලා දෙන ප්‍රේමාන්තය. අද අපි ඒ තුල ජීවත් වෙන්නේ නැතුව, ඒ අපිට දීලා තිබෙන ශුද්ධත්වයන් වහන්සේ තුල අපි බලවත් වෙන්නේ නැතුව, අපි හඬා වැළපෙමින් ඔහේ යනවා. කාලය ගත කරනවා. එදා ගෝලෙන් හැට යේසුස් වහන්සේගේ මරණය කියන දේ දැඩි ලෙස දැනුණා. ඔවුන් බලාපොරොත්තු වුණේ යේසුස් වහන්සේ මේ විදිහට මැරෙයි කියලා නෙවෙයි. ඔවුන් බලාපොරොත්තු වුණා යේසුස් වහන්සේ නියම විදිහට දේශපාලනිකව රජ වෙයි කියලා. හැමති පට්ටන් ටිකක් බෙදා ගන්න නැති සමහරක් විතර ටිකක් නේද? මම දීවර ඇමති වෙන්න. නේ පේතුස් කියනදී මම දීවර ඇමති. වයන දැන මුළු ගල්ලෙලියම ඒරියා එකම මට තමයි අයිති. නේ එහෙම කතා වෙනවා ඇතිනේ අපිත් නේ අපේ නායකතුමා රජ වූ දවසක එහෙම හිතන්නේ නැති. මුතොන්ට ආත්මික දේ පෙවුන්නේ නැහැ ප්‍රේමාන්තේනි අද අපිට වගේ. මොකටද බොමාව කැඳවලා තියන්නේ? ඇයි ඔබ මේ කාලේ විඩංගු කර මේ ස්ථානේ ඉන්නේ? ගොඩනගන්න. සබහව ගොඩනගන්න. විශුද්ධාත්ම බලය තුල ගොඩනගෙන්න. ගොඩ නැගෙන්න සහ ගොඩනගන්න. කඩාදමන්න නෙවෙයි. ඒකයි ඔබ මේ කාලේ විඩංගු කරන්නේ මේ ස්ථානේ. ඔබ මම සේවය තිබෙනවා මේ තුල. මොකන්ද කියලා බලමු අපි සේවයේ ඉදිරියට. ඔවුන්ට සැඩ සුළඟක් වගේ ඇවිල්ලා ගිනි දළු මෙන් ඔවුන්ව සංකේතවත් වුණා කියලා කියනවා. ගිනි දළු. හරිද? දැන් ඕකේ අනිත් පරිසරය දෙනවා ගිනි වැනි දිව් කියලා ඇති නේද? එහෙම නේද තියෙන්නේ පරණ පරිවර්තනේ. ඇයි දිවක් කියන්නේ? මොකද්ද දිවෙන් වෙන්නේ? මේක ඇට තියනවද දිවට? නෑ නේ. ඕන විදිහකට හැරෙනවා. වාසියටත් හැරෙනවා වාසියටත් හැරෙනවා නේද? දිව් වැනි දිව්. ඒක බලවත්. ස්වාමීන් වහන්සේගේ බලවත් වූ වචනය සුභාරංශිය යන තැන ඉන්න සංකේතවත් වෙමින් ඒ දිව වචනය තුළට සංකේතවත් වෙන්නේ නිසා. නේ මේ ශුද්ධාත්මයන් වහන්සේ තුල යේසුස් වහන්සේ නැමැති සුභාරංශිය ප්‍රකාශ කරන්න ඔවුන්ව බලගැන්විලි යන නිසා ඔබට පුළුවන් වුණේ ඒකයි. ඔවුන් කතා කරපු ශුද්ධාත්මයන් වහන්සේගේ බලය එදා ඒ ඇවිල්ලා සිටපු නානාවිධ ප්‍රදේශවල මිනිස්සුන්ට ඔවුන්ගේ භාෂාවෙන් තේරුණා. ඒකයි ශුද්ධාත්මයන් වහන්සේගේ බලය. මොනවද අරන් ගියේ? කේලම් නෙවෙයි. ඕපුදුප නෙවෙයි. නේද? ගොසිප් නෙවෙයි. සුභාරංශිය. අද අපි ප්‍රශංසා කරන කටේ කොච්චර කේලම් කියනවද නේද? කොච්චර ගොසිප් කතා කරනවා. කොච්චර අර මම දැක්කා කියන ත්‍රිවිල් වල ගහලා තියෙනවා මේ පද හැදීම කලාවක් නම් අපේ ගම කලාගාරයක්. පද හැදීම කලාවක් නම් අපේ ගම කලාගාරයක්. ඒ කියන්නේ පද හදන එක ඇරෙන්න වෙන දෙයක් නෑ. අද ඔබේ මගේ ජීවිතයේ මොනවද කතා කරන්නේ? මේ හලෙලූයා ආමෙන් කියන මුඛයෙන් අපි මොනවද ස්වාමීන් වහන්සේ ඉදිරියේ කියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් පූර්ණව අපේ ජීවිතේ එක ජීවිතයක් උන්වහන්සේගේ සුභාරංශය කියලා අපි ගෙනල්ලා තියෙනවා සභාවට. මගේ පවුල දිහා බලලා ඔබේ පවුලේ තියෙන වෙනස මොකක්ද? මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය කියලා අහලා සුභාරංශය කියන්න පුළුවන් ජීවිතයක් ඔබ වගේ පවුල තුළ තිබිලා තියෙනවද? එනිසා ප්‍රේමවන්තනි අද ඔබට මට නැවත ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය නැතුව නෙවෙයි. ඒ බලය අවදි කරගන්නට උන්වහන්සේ මේ පෙන්තකොස්ත දවස තව අවුරුද්දක පෙන්තකොස්ත දවසක් කරන්න සූදානම් නැහැ. නැත්නම් හැම අවුරුද්දෙම අපි පෙන්තකොස්තය ගැන කතා කරනවා.
ජීවිතයේ පිබිදීමක් නැහැ. සභාව තුල පිබිදීමක් නැහැ. පවුල තුල පිබිදීමක් නැහැ. එනිසා ඔබේ මගේ ජීවිතය උන්වහන්සේ බලන්න. ප්‍රේමාන්තේනි මම කැමති ඔබේ අවධානය යොමු කරන්න එසකියල් පොතට. එසකියල් 37 වෙනි පරිච්ඡේදය හරිම බලවත්. මොකක්ද? 37 වෙනි පරිච්ඡේදයේ එසකියල්ට සමිදාන් වහන්සේ කියනවා වියලි ඇටකටු විරි තිබුණු මිටියාවතකට යන්න. ඇටකටු විතරයි. ඒකේ කිසි දෙයක් නැහැ. ඒකත් වියලි. ඒ කියන්නේ හොඳ ගානට පදම් වෙච්ච ඇටකටු තියෙන තැන. ගිහලා මොකද කියන්නේ? දෙවෙනි පදේ බලන්න එසකියල් 37 පරිච්ඡේදයේ. උන්වහන්සේ මට ඒවා අතරේ ඔබම ඔබ යන්න සැලසුසේක. එවිට මිටියාවතේ ඇටකටු බහුලව තිබුණු බව මම දුටිමි. ඒවා හොඳටම වියලී තිබුණේය. උන්වහන්සේ මට කතා කොට මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වලට ජීවත් විය හැකිදයි මාගෙන් අසුසේක. මමද මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ එය දන්නේ ඔබේ උත්තර දුන්නේ. උන්වහන්සේ යලිත් මට කතා කොට නුඹ මේ ඇටකටු වලට දිවස් වැසි පවසා මෙසේ කියන්න. අබෝ වියලි ඇටකටු සමිදාන වහන්සේගේ වචනේ අසන්න. මේ ඇටකටු වලට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළසේක. මෙන්න නුඹලා ජීවත් වන පිණිස නුඹලා තුලට මේ ජීවන හුස්ම හෙලන්නේ මේ එවිට නුඹලා ජීවත් වන්න හොය. එදා ඔය විදිහටම තමයි ගෝලියෝ 120 දෙනත් ඇතේ හිටියේ. කිසිදු දෙයක් කරගන්න බැරුව. අද ඒක අපේ ජීවිතයට පවුලට සභාවට කියනවා. ඔබේ වියලිලා තියෙන තැන් ඒ ජීවන හුස්මෙන් ඒ සුද්ධාත්ම බලයෙන් බලවත් කරගන්න ඒක ජීවනය ලබන්න. නාසයේ ජීවන හුස්ම පිමිනෝ ඒ ඇටකටු වලට මොනවද වෙන්නේ? මස් ලියලා ඇවිල්ලා බලවත් සේවනාවක් වෙනවා. අද උන්වහන්සේ බලන් ඉන්නවා ඒ ජීවන හුස්ම ඔබ මම අරගෙන යනතුරු. වියලි කැටකටු තියෙන ජීවිතවලට වියලිච්ච කිසිම බලාපොරොත්තුවක් නැති ජීවිතවලට ඒ ශුද්ධාත්මයන් වහන්සේ සුභාරංශය රැගෙන යනතුරු මොකොත් නැහැ. සුභාරංශය කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. සරලයි. යේසුස් වහන්සේ ගැන කියන්න ඔබ මාව බලගන්වල ස්වාමින් වහන්සේ ගෙනලා තියෙන ඒ නිසා ප්‍රේමවන්තයනි. වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. ඒ නිසා ඔබ මගේ ජීවිතය ඒ ආත්මයන් වහන්සේ තුල අවදි කරගන්න, අවුලව ගන්න. අපි වෙන වෙන දේවල් අවුලනවා නෙවෙයි. සුද්ධාත්මයන් වහන්සේ අවුලව ගන්න. මේ දිව් වැනි ජීවිතයේ දිවෙන් අපේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ නැමැති සුභාරංචිය එළියට දෙන්න. මුලින්ම සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ජීවත් වෙලා පෙන්වන්න. ඒක තමයි පළවෙනි සුභාරංචිය. ඒ වචනය තුළ ජීවත් වෙලා පෙන්වන්න. ඊට පස්සේ වචන දෙයි ඔබට කතා කරන්න. පේත්‍රුස් නැගිටලා පළවෙනි දේශනාව කතා කරපු පළවෙනි දේශනාවේ කීයක් ගලවුණාද? කීයක් ඒ සුභාරංචිය අසලා ආවද? 3000යි. මේ අවුරුදු ගානට අපි ගැලවීම ලැබලා කී දෙනෙක් උන්වහන්සේ වෙත ගෙනල්ලා ඒ සුභාරංචිය තුල ගෙනල්ලා තිබෙනවා. මේ තමයි ඔබට මට දෙන අභියෝගය. ප්‍රැක්ටිකලි අපේ ජීවිතය ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වන්න. ඔබට මතකද උත්පත්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ තියෙන බාබෙල් පොත? මේ බාබෙල් පොතේදී මේ මිනිස්සු එක භාෂාවක් කතා කරේ. එකම දෙයක් ඕම් මොකද කරේ? අහස උසට දක්වා යන එක කොටක් ගොඩ නගන්න. ඕන් සරසමින් ගියා. දෙවියන් වහන්සේ මොකද කරේ? මේක හරියන වැඩක් නෙමෙයි. මොන් එක භාෂාවක් එක දෙයක් කරගෙන යන්නේ මේක අභියෝගාත්මක කරනවා. දෙවියන් වහන්සේගේ දූත සවුන්වහන්සේට ඒක
විසිරුවලා දැම්මා. විවිධත්වය කියන දේ ඇති කරා. මේ මොහොතේදී මොකද කරන්නේ? ඒ විවිධත්වය නැවත එක තැනකට එක භාෂාවක් තුළ ගෙනෙනවා. අද ඔබේ මගේ ජීවිතයේ භාෂාව සුභාරංශය. ඒකයි ක්‍රියාපොතේ 1:8 කියන්නේ නුඹලා ශුද්ධාත්මයන් වහන්සේ ලැබූ කල බලය ලබන්නෝය. ඊට පස්සේ මොකද කියන්නේ? ක්‍රියා 1:8 වටේම ගිහිල්ලා මොනවා වෙනවද කියලා කියන්නේ. ඒක තමයි වැදගත්. කවුරු වෙනවද කියලාද කියන්නේ? දැන් බොරු සාක්ෂිකාරයෝ ඇත්ත සාක්ෂිකාර. දැන් උසාවියට නැග්ගම ওই දෙගොල්ලොම ඉන්නවනේ. නේද? උසාවියකට ගියාම ওই බොරු සාක්ෂි දෙන අයත් ඉන්නවා, ඇත්ත සාක්ෂි දෙන අයත් ඉන්නවා. ඉතින් අඩකාරුන් වහන්සේ අහනවා, පුළුවන් තරම් බලනවා නේද? දැන් අපේ සාක්ෂිය කොතනද තියෙන්නේ? පල්ලියට එක සාක්ෂියක්, ගෙදරට එක සාක්ෂියක්, වැඩ කරන තැනට තව සාක්ෂියක්, තව කොහේ හරි වෙන සාක්ෂියක්. සාක්ෂි ගොඩක් වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන්ද? බෑ. කිතුණුවාට තිබෙන්න පුළුවන් එක සාක්ෂියයි. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති සාක්ෂිය. යත් කියන ඕලු. කිතුණුවාට තියෙන එක සාක්ෂියයි. අපිට දෙබිඩි ජීවිත බෑ. අර අපේ වයසක පාදුනාංශ කෙනෙක් ඉන්නවා වර්ෂමානගේ පාදුනාංශ මේ උන්වහන්සේ කියනවා හැම නිතරම දොන්නන් දොන් සිමන්නන් සිමන් දොන් සිමන් දෙකක් බෑ. මම හරි ආසයි ඒකට. උන්වහන්සේ ගොඩක් වෙලාවට කියන දෙබිඩි ජීවිත බෑ පුතා. දෙබිඩි ජීවිත බෑ. අපේ උන් කරන්නේම දෙබිඩි ජීවිත. ක්‍රිස්තියානි කාර්යෝ කරන්නේම දෙබිඩි ජීවිත. උන්වහන්සේ හැම නිතරම කියන්නේ පල්ලි එකක් එළිය එකක් පල්ලි එකක් ගෙදරට ගිහලා බලපල්ලකො තත්ත්වේ. දැන් ඒ ඇත්ත මාද ඇතුළු අපි හැමෝම ඇත්ත. සාක්ෂි දෙකක් වෙන්න බෑ. සාක්ෂි දෙක තුනක් වෙන්න බෑ. එක සාක්ෂිය ඔබේ මගේ ජීවිතේ තියෙන්න පුළුවන්. කොයි සාක්ෂිය? ඒ සාක්ෂිය නිකම් පෙන්වන්න පුළුවන්ද? ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවය. ඒ බලය තුළ ශක්තිමත්කම ඔබේ මගේ තියෙන්න. මේක නව ආරම්භයක්. මේක අලුත් අත්දැකීමක්. ඒක නව බලයක්. ඒ බලය ඔවුන්ගේ ජීවිතේ ක්‍රියා කරන්න ඕනි දැහැරියා. තද කරලා හිර කරගත්තේ නැහැ, බය වුණේ නැහැ. නොබියව ඉදිරියට ගියා. මේ බයෙන් හැංගිලා හිටපු අය අපි මොකද කරලා තියෙන්නේ? තාම ඒක හංගගෙන හිර කරගෙන අපි එනවා යනවා নমස්කාර කරනවා යනවා එනවා දේවචනය අහනවා ශක්තිමත් වෙනවා යනවා එනවා ඔය රෝල් එක තමයි අපි තාම යන්නේ. හැබැයි අපි එළියට ගිහිල්ලා සාක්ෂිකාරමත් ජීවිතයක් ගත කරලා තියනවද? මෙන්න මේකයි ස්වාමීන් වහන්සේ ඔබේ මගේ ජීවිතේ කතා කරන්න ප්‍රේමාදේ. යොහාන් 20:22 ශුද්ධ යොහාන් 20:22 මොකද්ද කියන්නේ? ශුද්ධ යොහාන් 20:22 මොකද්ද කියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේව මොනවා කරන්න කියලාද කියන්නේ? පිළි අරගන්න. දැන් පිළිගත් අපි මොකද කරලා තියෙන්නේ? ළඟ තියාගෙන ඉන්නවා. ඇයි අපි ළඟ තියාගෙන ඉන්නේ? මේ යේසුස් වහන්සේ මරණය උත්ථාන වෙලා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ පිළිගන්න. බය වෙන්න එපා. බදන්නවද? ඕනම පාපයකට සමාව තියෙනවා. සමාවක් නැති එකම පාපය මොකක්ද? ශුද්ධාත්මයන් වහන්සේ ලෝකේ. ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙලා. එනිසා අපි අපිවම විමසා ගන්නට අවස්ථාවක් උන්වහන්සේ අපිට දීලා තිබෙන්නේ ප්‍රේමවන්තයෙනි. දැන් 3000ක් එකතු වුණා. මොකද කරන්නේ? මේ 3000ව රැක බලා ගන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලන් මොකද කරේ? ක්‍රියා 2:42. මෙන්න ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව සභාව රෝපණයට දෙන තැන
ඔවුන් බලා සිටිය සෙනගක් සමූහයක් ලෙස යාක්ෂා කරපු සෙනගක් ඉන් අනතුරුව බලය ලැබපු සෙනගක් සාක්ෂිකාරමත් ජීවිතයක් එළියට ගෙන ආපු සෙනගක් උන්වහන්සේගේ ගෝලියෝ ක්‍රියා 2:42 මොකද කියන්නේ? මොකද කියන්නේ නැද්ද? කියවන්න බෑ. තවද ඔහු පෙරේතයන්ගේ ඉගැන්වීමේද සෝරි සමාන ප්‍රේරිතයන් නේද? පෙරේතයෝ නෙමෙයි ප්‍රේරිතයෝ. හරිද? හොඳට මතක තියාගන්න. වචන හරි පරිස්සම් වෙන්න ඕනේ නේද? ඔහු ප්‍රේරිතවරුන්ගේ ගැන්වීමේද සහභාගීකමේද රොටි කැඩීමේද යාඥාවේද නිතරම කල් ගත කළහ. සියලු දෙනා තුල ගෞරවාන්විත භීතියක් ඇතිවිය. කාටද මේ ගෞරවාන්විත භීතිය? යනවාසට. වෙන කාටවත් නෙමෙයි. ඔවුන් දැනගත්තා ශුද්ධාත්මයන් වහන්සේගේ තියෙන බලයේ වැදගත්කම. ඔව් නිසා දේව ගරුබිය කියන දේ පළවෙනිටම ඔවුන්ගේ ජීවිතය ඇති කළා. ඊට පස්සේ මොකද කරේ? ප්‍රේතයන් ඇතින් බොහෝ අරුම පුදුන් දේහාලම් සිදුවිය. ඇදහිලි වතුන් සියල්ලෝ එක් වී හැමදේම පොදුවේ තබා ගත්තා. ප්‍රේමවන්තයනි, මේක පවුලෙන් පටන් ගන්න ඕනේ. අද මොකද වෙන්නේ? අද අපි කතා කරන මේ ඉගැන්වීම අපේ පවුල තුළ තිබෙනවද? ඉගෙන ගන්න කාලයක් පවුල තියෙනවා මේ වචන. ඒ සහභාගීකම දරන්න පවුලේ කාලයක් තිබෙනවද? ඒ රොටි කැඩීම නාසයේ සක්‍රමේන්තුව අපි දකිනවා එක්සිට්ව ගත කරන්න පවුලක් හැටියට අපිට අවස්ථාවක් තිබෙනවා. යාක්ෂාව. මම මේකට තව දෙකක් එකතු කරන්න. ඒ මොකද්ද? එතනින් පස්සේ සාක්ෂිකාරමත් ජීවිතයක් එළියට අරගෙන යන්න. ඒ සාක්ෂිය තුළ සුවාරංචිය අහලා එන අයගේ ජීවිතේ රැකබලා ගන්න. මෙන්න සබාව ගොඩ නැගෙන්න ඕන පවුල තුලින් වෙන්න ඕනේ කාරණා. ওই කාරණා 6 ඉෂ්ට කරන්නකෝ. ඒ කාරණා 6 ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුළ පවුලක් හැටියට ඉස්සලා කරලා බලන්න. අද කී දෙනෙක් ලෑස්තිද ශුද්ධාත්මයන් වහන්සේ තුළ තව පවුලක් රැක බලන්න සභාවෙන්? අපි ඒක නායකත්වයෙන්ම පටන් ගමු. දීකන් මණ්ඩලයේ ඉඳන් සභා නායකත්වයෙන් සභාවේ ඔබ මම කැමති මේ පවුල රැක බලා ගන්න. ශුද්ධාත්මයන් වහන්සේ තුළ මේ කියන කතාව ඔවුන් සමග සහභාගීකම දරන්න, ඔවුන් සමග යාක්ෂණාව යෙදෙන්න. තව එවැනි ජීවිත කෙරෙහි අපිට එළියට ගිහිල්ලා සාක්ෂිකාරම ජීවිතයක් ගත කළ සුභාරංචි කියන්න. ඒ එන අයව රැක බලා ගන්න. අද ගොඩක් අය එනව රැක බලා ගන්න විදියක් නැහැ. මොකද පාදුන් වහන්සේලාත් එහෙම ඔක්කොම කරන්න බෑ. මොකද මහන්සිය මිනිසෙක් නෙමෙයි. කීදෙනෙක් ලෑස්තිද පවුල් කීපයක් එකතුව නායකයෙක් වෙලා ඒ ටික රැක බලාගෙන පාදුන් වහන්සේ සමග සේවය කරගෙන යන්න. මුල් සභාවේ සිද්ධ වුණේ නෝක. ඒ සියලු දෙනාම තමයි අන්තිමට ඉරිදට එකතු වෙන්නේ මෙතනට. මෙන්න මේක තමයි ප්‍රැක්ටිකල්. ඔවුන් ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුළ ඔවුන් පටන් ගත්තේ. මේ කාරණා කිහිපය ඔබේ මගේ ජීවිතේ කරන්න පුළුවන්. දේව රාජ්‍ය ගොඩනගන එක තාම දෙයක් නෙවෙයි ප්‍රේමවන්තයනි. එක්සිට් කමට ඇතුල් වෙන්න ශුද්ධාත්මයන් වහන්සේ තුළ අපේ කෙනෙක්ා තුළ ගෞරවාන්විත පිළිගැනීමක් තියෙන්න ඕනේ. පිළිගැනීම මුලින්ම ඒකට පන්ති ભેදය, කුල ભેදය, ජාති ભેදය කිසිම ભેදයක් නැහැ. ඇයි? ඔබ මම මේ ලෝකේ මොන තත්ත්වයක සිටියත්
දෙවියන් වහන්සේ ඉදිරියට ගිහලා විනිශ්චයනකොට උන්වහන්සේ වෙනම හැන්දකින් බෙදනවද? නෑ, එකම හැන්දෙන් තමයි අපි හැමෝටම විනිශ්චය දෙන්න යන්නේ. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අත්දැකීම තුළ උන්වහන්සේ අපිට කතා කරන්නේ මෙන්න මේ දේ. ප්‍රේමවන්තයනි, ඒ ආරම්භය තමයි අද ඔබ මම මෙතන වාඩි වෙලා තිබෙන්නේ. මේ විදිහට දෙවියන් වහන්සේ තුළ ස්තුති ප්‍රශංසා ඉගෙන යන්නේ. ඔවුන් මේ දේ කළේ නැත්නම් අද ඔබ මම කොහෙද? ඔවුන් පොළවේ සීමාන්තය දක්වා ගියේ නැත්නම් ඔබ මම කොහෙද අද? හැබැයි ඔබ මම අද ඒක කරන්න නැතුව වාඩි වෙලා හිටියොත් මොකද වෙන්නේ? ඒ ශුද්ධාත්මයන් වහන්සේ අපි ළඟම තබාගෙන අපි සමග විතරක් තිබුණා නම් මොකද වෙන්නේ?